හරි අපි බලමු අද එහෙනම් අභ්‍යාස 18 පොඩ්ඩක්. ඒ 18 පළවෙනි ගාන මම පෙන්නන්නම්. ඒක කියනවා 20 මීටර උස ගසකින් ගිලිහෙන ගෙඩියක් පොළොවට වැටීමට ගතවන කාලයක් පොළවේ ගැටෙන ප්‍රවේගයක් සොයන්න. මේක ඇත්තටම ගුරුත්වයට වස්තුක සිරස්චලිතයට අදාළ ගැටලුවක්. අ, අපි ගත්තොත් එහෙම අපිට පොඩි රූප සටහනක් ඇඳලා මේක මේ ගානට යන්න පුළුවන්. ඒ නිසා මේ විභාගෙ තුනත් පොඩි රූප සටහනක් ඇඳගත්තට ගැටලුවක් නැහැ. නිශ්චලතාවයෙන් කියන්නේ u බිඳුවයි. ඔන්න මෙහෙම ගහක් වගේ දරස්. හරිද? අ 20 මීටර උස ගහක් නේ තියෙන්නේ. එහෙනම් මේක 20 මීටර උස ගහක්. මෙන්න 20 මීටර උස කියලා තමයි දැන් මේක වැටෙන්නේ. මේක අපි ගමු ගෙඩිය මේ තියෙන්නේ. නිශ්චලතාවයෙන් පටන්ගෙන අ ගිලිහෙනවා කියන්නේ නිශ්චලතාවයෙන් ආරම්භක ප්‍රවේගය. පොළොවට වැටීමට ගතවන කාලය මෙන්න පොළොවට වැටෙන අවස්ථාව වැටීමට ගතවන කාලයත් ප්‍රවේගයත් අහන. ඒ කියන්නේ පොළොවේ ගැටෙන ප්‍රවේගයත් අහනවා v කියලා ගමු. පොළොවේ ගැටීමට ගතවන කාලෙ මම t කියලා ගන්න. අපි දන්නවා මේක ගුරුත්වය යටතේ වැටෙන්නේ. ගුරුත්වජ ත්වරණයේ තියෙන g සමානයි 10යි m ශ්‍රීර 2යි. ගුරුත්ව ත්වරණය සෑම විටම සිරස්ස පහක් පිටේ. ඉතින් බලන්න මේ ආරම්භක ප්‍රවේගය දන්නවා, විස්ථාපනය දන්නවා, ත්වරණය දන්නවා. භෞතික රාශි තුනක් දන්නවා කියන්නේ අපිට ඕනම මේ ඉතිරි භෞතික රාශියක් හොයන්න පුළුවන්. මොකද භෞතික රාශිය හතරක් සම්බන්ධ වෙන සමීකරණ අපිට තියෙන්නේ. දැන් හතරෙන් තුනක් මෙතන දන්නවනේ. මොකද්ද චල සමීකරණ තියෙන්නේ? එක්කෝ S සමානයි u ධන b බෙදීම 2යි t. එහෙම නැත්නම් v සමානයි u ධන a t. එහෙම නැත්නම් S සමානයි ut ධන භාගයේ t වර්ගය. එහෙම නැත්නම් b වර්ග සමානයි u වර්ග ධන 2x. ඉතින් උතනදී අපිට මෙතන මුලින්ම අහන්නේ ගතවන කාලය ගාව ගන්න ඕනේ නැත්තේ වේගයනේ. පස්සේ නහන්නේ. එහෙනම් වේගෙ නැති සමීකරණය මොකක්ද? S සමානයි u ධන භාගයේ t වර්ගය. එහෙනම් මම මුලින්ම දානවා S සමානයි ut ධන භාගයේ t වර්ගය. මම නැවත කියන්නේ අපි දාන්නේ සමීකරණ සිරස්ස පහළ නිසා මේ ඊතලයක් දාන්න පහළට. S විස්ථාපනය මේ gediya ලබනවා 20ක විස්ථාපනයක්. u ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා මෙතන බිඳුව නම් මේක වැඩක් නෑ කාලයක් තිබ්බත්. ඒ නිසා භාගයයි ඒ ගුරුත්වත්වයේ සිරස්ස පල්ලෙහාට 10යි ධන 10. එතකොට t තමයි යන්නේ t වර්ගය. පැහැදිලිනේ කතන්දරේ. එතකොට මෙතන බිඳුවට බිඳුවක් කැපුණා. t එනවා දෙකේ දෙක වැඩි කිරීම දෙක ඒකේ වර්ගමූලය කියලා කියන්නේ 2යි තාත්තර. සරලයිනේ. තප්පර 2යි. ඊළඟට අහනවනේ මේ ගැටෙන වේගය කොච්චරද කියලා. ඉතින් මේක අපිට සමීකරණ දාන්න නැතුවත් ගත්ත හැකි. ආරම්භයේදී නිශ්චලතාවයේ නම් තප්පරයක් ගිය තැනදී ප්‍රවේගය 10ක් වෙන්න ඕනේ නේද? මොකද ත්වරණය කියලා කියන්නේ තප්පරයකදී ප්‍රවේගය වෙනස් වීම. ඉතින් වැඩි වෙනවා ප්‍රවේගය 0.10 වෙනවා. ඊළඟ තව තප්පරයක් තප්පර දෙකක් ඔක්කොම 10යි 20යි. එහෙනම් ගැටෙන වේගය 20යි. ඉතින් චල සමීකරණ දාලා හදනවා නම් අපිට ගත්ත හැකි කෙලින්ම පොල් ගෙඩියට මේ ගෙඩියට v සමානයි u ධන at දානවා සිරස්ස පල්ලයට. v කියලා කියන්නේ ගැටෙන වේගය. u කීයද? ආරම්භකයේ බිඳුවයි ඒ තොරණේ 10යි t තප්පර 2යි. අර 20 එනවා. 20යි ms 2යි. පැහැදිලි නේද කතා? හරි. එහෙනම් ඔන්න අපි 18 වෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන හැදුවා. අපි දැන් දෙවෙනි ගානට බලන්න පොඩ්ඩක්. දෙවෙනි ගැටලුවේ තියෙන්නේ නිශ්චලතාවයෙන් අතහැරිය වස්තුවක් තප්පර 6කදී පොළොවට ළඟා වේ. 6 වන තප්පරය තුල එය ගමන් කළ දුර. මොන දැන් සමහර අය මේක පටලගෙන තියෙනවා. ඒ කට්ටිය මේ ආරම්භයේ ඉඳලා තප්පර 6ක් ඇතුළත ගිය දුර හොයලා තියෙන්නේ. නමුත් මේක කියන්නේ 6 වන තප්පරය තුල ගිය දුර. පැහැදිලිද? 6 වන තප්පරය තුල ගිය දුර. ඒක එහෙමනේ. නිශ්චලතාවයෙන් අපි වස්තුවක් අතහැරියාම එයා චලිත වෙනවා දිගට. ඒකට එයා වැටෙන්න තප්පර 6ක්. තප්පර 6කදී පොළොව ළඟා වෙනවා. ඒ කියන්නේ මෙතන t බිඳුව නම් මේක t 6යි නේද? හරි. අහන්නේ අපෙන් 6 වන තප්පරය තුල. දැන් පළවෙනි තප්පරය කියලා කියන්නේ මෙතන ඉඳලා තප්පර එකක් ගිය තැන. මොන පළවෙනි තප්පරය තුල ගිය දුර. දෙවෙනි තප්පරය කියලා කියන්නේ මේ. එහෙනම් මම ගන්නොත් එහෙම t 1 නම් ඊළඟට t තප්පර 2 නම් කොහොමද තප්පර 6ක් කියන්නේ? පළමු තප්පරය කියන්නේ මෙතන නේද? හරිද? දෙවන තප්පරය කියන්නේ මෙතන මේ කාලේ මේ දුර නේද? එහෙනම් 6 වන තප්පරය කියලා කියන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ මම මෙතන ගත්තොත් t සමානයි තප්පර 5ක් තියෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ දුරයි ඔය අහන්නේ. පටල ගන්න එපා.
ওই දුරයි යන්නේ. ඉතින් අපිට මෙන්න මෙහෙම කතාවක් කරලා ටක් ගාලා යන්නත් පුළුවන්. අපි දන්නවා මේක අර පොදුවේ අපි හැදුවා නිශ්චලතාවයෙන් වෘත්තයට තේරෙන්න වස්තුවක් ගත්තාම පළවෙනි තත්පරේ දෙවෙනි තත්පරේ තුන්වෙනි තත්පරේ ඒ තත්පර තුල ගිය දුරවල් අතර අනුපාතය අපිට ආව මතකද 1ට 3ට 5ට කොහොමද එතකොට මේ 7 මේ ඔත්තේ කතන්දරේ 9ට හරිද 11 කොහොමද ඊළඟට ඕන 13 කොහොමද යන්නේ ඒ අනුව අපි මුස්තර දන්නේ ගත්තා අර පළවෙනි තත්පරය තුල මීටර් 5යි යන්නේ. ඇයි S සමානයි u ට ධන භාගයට වර්ගය දාලා බලන්න. S කියන්නේ පළවෙනි තත්පරය තුල ගිය දුර u බිඳුවයි භාගයයි a 10යි t කියන්නේ එකේ වර්ගය. t වර්ගය කියන්නේ. එතකොට එනවා මීටර් 5ක් යනවා. පළවෙනි තත්පරය තුල මීටර් 5යි. එහෙමනේ අපිට එහෙනම් මෙතන මේ බලන්න මේ 5 නම් මෙතන මීටර් 5 නම් අනුපාතයේ 1ට 3 වෙන්න මේක 15 වෙන්න ඕනේ. මේක 5 5 25 වෙන්න ඕනේ. මේක 35 වෙන්න ඕනේ. තවර 45 වෙන්න ඕනේ. එහෙනම් 11 මේක 55 වෙන්න ඕනේ. ඒ කියන්නේ 6 වෙනි තත්පරය කියන්නේ මේ පළවෙනි, මේ දෙවෙනි, මේ තුන්වෙනි, මේ හතර, මේ පහ, මේ 6. එහෙනම් 6 වෙනි තත්පරය තුල ගිය තුරු කීයද? 55යි මීටර. එතකොට මේක මෙහෙම හදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම හද හැකියි. ඕනම එකකට මේක දැන් අමතක වෙලා තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම හදන්න පුළුවන්. අපිට පුළුවන් මේ දුර නෙවෙයි. තවත් ක්‍රම තියෙනවා. මෙන්න මේ තත්පර 6ක් තුල ගිය දුර හොයනවා S6 කියලා හිතන්න. තත්පර 5ක් තුල ගිය දුර හොයනවා S5 කියලා හිතන්න. එහෙනම් මේ දුර අඩු කර. ඒකත් හරි. එහෙනම් මම S සමාන ut ධන භාගයට වර්ගය දැම්මොත් ඊළඟ පල්ලෙහාට තත්පර 6 තුල ගිය දුර හොයන්නේ. S6 සමානයි u බිඳුවයි නිශ්චලතාවය වැටෙන්නේ භාගයයි 10යි 6 වර්ගය. එතකොට S5 ගන්නත් S5 සමානයි භාගයයි ut බිඳුව භාගයයි ඒ කියන්නේ 10යි 5 වර්ගය. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ ආයතන තත්පරය තුල ගිය දුර කියන්නේ S6 ඍණ S5. එතකොට මෙතන 5 තියෙන නිසා 5 පොදුයි. 6 වර්ගයේ ඍණ 5 වර්ගයේ නේද? 6 වර්ගයේ ඍණ 5 වර්ගය. ඉතින් මෙතන ඕන කායරක 1 පසර 25 කියලා 36 විදිහට 5 ගියාම 11 කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ග දෙක අන්තරේ. කියන්නේ 6 ඍණ 5 6 ධන 5. එතකොට එනවා 55යි මීටර කියලා. අර උත්තරේ මෙන්න මීටර 55යි. පැහැදිලි නේද කතාව? දැන් සමහර අයට කීප දෙනෙකුට පැටලලා තිබ්බේ මෙතන අරන් තිබ්බ තත්පර 6ක් තුල ගිය දුර. වැරදි. අහන්නේ 6 වන තත්පරය තුල ගිය දුර. 6 වන තත්පරය තුල ගිය දුර අහන්න. පැහැදිලි නේද? එහෙම නැත්නම් මේක තව ක්‍රමයකට හද හැකියි. දැන් මෙතන ඉඳලා මෙතන චල සමීකරණයක් දාලා මෙතන වේගය හොයාගත්තා හැකියි. පැහැදිලිද? ඒක ආරම්භ ප්‍රවේගය දන්නවා, කාලය දන්නවා තත්පර 5ක්. තොරණ දාන්න. මෙතන වේග හොයාගෙන එතන කෙලින් ඊළඟට දුර හොයාගත්ත හැකි. නැවත චල සමීකරණයක් දාලා අපිට පුළුවන් S සමාන යෝජ ධන භාගයට වර්ගය දාන්න. දාලා අපිට මේ දුර හොයාගත්ත හැකි. මේක තමයි ඉතින් මම හිතන්නේ සම්ප්‍රදාය ක්‍රමයට වැඩි දුර දාගන්න පුළුවන්. අපි ඊළඟ ගැටලුවට යන්න. බලන්න ඊළඟ ගැටලු කීපයක්ම තියෙනවා සම්බන්ධ කරලා තියෙනවා. 150යි ms එක ආරම්භක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කළ වස්තුවක්. හරි 150යි ms එක ආරම්භ ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කළ වස්තුවක් නගින උපරිමස නැගීමට ගත වන කාලය, ව්‍යාසර කාලය, පොළොවට වැටීමට ප්‍රවේගය, කල්තරමා තත්පර 10ට පසු වස්තුවේ ප්‍රවේගය, විස්ථාපන ත්වරණය හා සාමාන්‍ය වේගය. ලේසි. 150යි ms එක ප්‍රවේගයෙන් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. මම ඇන්දොත් එහෙම නැවත ඇන්දලා ගන්න. මේ බලන්න මේ රූප සලකනකොට ලස්සනට වැඩ එකත් 150යි ආරම්භක ප්‍රවේගය යෝ කියලා ලියන්න ඕනේ නෑනේ. එතකොට මේක මෙහෙම උඩට ගිහිල්ලා ආපහු මෙවට වැටෙනවා. හරි නේද? උඩට ගිහලා මෙවට වැටෙනවා. අනුමුලින් උඩින් අපි ඒක කැපිටල් H කියලා සාමාන්‍යයෙන් දාන. අපි දාන කැපිටල් H කියලා. උපරිමසේදී අපි දන්නා අවසාන ප්‍රවේගය බිඳුව වෙන්න ඕනේ. තොරණේ මේකේ ගුරුත්ව තොරණේ සමස්ත චලිත සමන ගුරුත්ව තොරණේ තියෙන. එහෙනම් මම ABC කියලා දාගත්තොත් මේ චලිතය වඩාගත් මෙහෙමද පැහැදිලි අර බලන කෙනාට පැහැදිලි උපරිම උස හොයන්න දානවා චල සමීකරණයක් දාව ගන්න ඕනේ නැත්තේ මොකද්ද කාලය ඕනේ කාලය අවශ්‍ය නැහැ
කාලේ නැති සමීකරණය v වර්ග සමානයි u වර්ග ධන 2as. හරි නේද? v කියන්නේ බිඳුවයි u කියන්නේ 150 වර්ගය ඍණ වෙනව නේද? මොකද මම දාන්නේ සිරස් ඉහළට. මාත් දැන් මෙලේ මෙතන දාන්නෝ සිරස් ඉහළට කියලා දාගන්න. 2 වැඩි කිරීම 10 වැඩි කිරීම h. හරි නේද? මේ වගේ එකදී මෙහෙම ගන්න. දැන් මේ පැත්තට ගත්තොත් 20යි h වෙනවනේ මේ ටික. එතකොට 150 වැඩි කිරීම 150 කියලා ගන්න. ලේසි සුළු කරන්න. මේක බිඳුවයි මේ බිඳුව කපලා දාන්න. හරි නේද? මම කියන එක තේරෙනවද? එතකොට සුළු කිරීම ටික ලේසි වෙනවා. එතකොට 150 වැඩි කිරීම 15 ඒක බෙදන්න ඕන දෙකෙන්. ඒක වෙනවා 1125ක් මීටර කියලා. ඒක නම් Taman සුළු කරලා ගන්න. දැන් 150 වැඩි කිරීම 15 කියන එක ඕනම මෙහෙමත් ගත්ත 150 10න් වැඩි කරලා 1500 ඒකට එකතු කරනවා මේ 150 තව 5ක්. එහෙමත් සුළු කිරීම ගත්ත හැකි. එතකොට 2250 එනවා. ඒක දෙකින් බෙදුවම 1125යි මීටර කියලා එනවා. ඒක ගැටලුවක් නෑ නේද? අර උපරිම උස හෙව්වා. ඊළඟට බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට අහන්න අපෙන් උපරිම උස නැගීමට ගතවන කාලය ඊළඟට ව්‍යාසර කාලය ওই විදිහට අහන්න. උපරිම උස නැගීමට ගතවන කාලය අහන්න. ඉතින් අංක දෙක දාලා නැවත චල සමීකරණ දාන්න පුළුවන්. කාලය හොයන්න තියෙන විස්තරණය ගාව ගන්න එපා. v සමානයි u ධන a දැම්මොත් හරි නේද? ඊට පස්සේ v කියන්නේ බිඳුවයි. u කියලා කියන්නේ 150යි. ඍණ 10යි t ඒ ඍණ 10 දැම්මේ. උඩට අපි දාන්නේ. එහෙනම් t වෙනවා තත්පර 15. t තත්පර 15. එතකොට සමමිතිය නිසා පියාසර කාලේ ඕනනම් 30යි කියලා ගන්න පුළුවන් කෙලින්. ඕම ඉලක්කම් 3 සම්මිතියෙන් කියලා ගත්තත් කමක් නැහැ සමමිතියෙන්. එහෙම කියන්න විභාගෙ දැන් පියාසර කාලය තත්පර 30යි. එහෙම නැත්නම් චල සමීකරණයක් දාගත්තත් එතනනේ. මොකක්ද චල සමීකරණය? අපිට පුළුවන් මේ S සමාන u ට ධන භාගයේ t වර්ගය දාන්න සමස්ත චලිතයට. ඒ කියන්නේ a to c. මම දැම්මොත් S සමානයි u ට ධන භාගයේ t වර්ගය. බලන්නකො මේ. සිරස් ඉහළට S කියන්නේ a වලින් C කියන්නේ ගිහිල්ලා ආපහු එතෙන්ට වැටෙන නිසා විස්ථාපනයේ බිඳුවයි. මේ චල සමීකරණ වල S කියන්නේ විස්ථාපනයේ දුර නෙමෙයි. u 150යි. t තමයි අපිට ඕනේ. ඍණ භාගයයි 10යි t වර්ගය. t අසමාන බිඳු නිසා t එකක් අපේ හැකි. එහෙනම් තියෙනවා මෙතන තත්පර 30යි කියලා. ලේසි. අරගෙන ගත්තත් හරි. පැහැදිලි නේද? බලමු ඊළඟ එක කොටස මොකක්ද? පියාසර කාලයක් තිබුණා. එහෙනම් කොහොම ලබන් තුන. පොළොවට වැටෙන විටහි ප්‍රවේගය. ඒකත් ලියන්න පුළුවන් සංවිතියෙන් කියලා. ප්‍රවේගය. හැබැයි ප්‍රවේගය ලියන්න ඕනේ. මෙහෙම ගොඩක් අය ලියලා තිබ්බේ නෑ. මොකද මෙන්න මේ කතාව. දැන් ප්‍රවේගය කියලා ලියන්න ඕනේ 150 තමයි. ඒකට 150 වැටෙන්නේ 150 මේ යටට. මේ ඊතලයක් යටට දාන්න. මොකද ප්‍රවේගී දිශාවක් දෙන්න එපා. වේගයක් යහුණා 150 කියලා දාන්න තිබ්බා. ආනේ ප්‍රවේගයක් නේ. ඔන්න 150යි මෙන්න ශ්‍රීන එකයි. හරි නේද? මේ ඊළඟට බලමු. අවසානයේ අහනවා තව කතාවක්. එකට සම්බන්ධ කරලා චලිත යන බව තත්පර 10ට පසු වස්තුවේ ප්‍රවේගය. තත්පර 10කට පසු වස්තුවේ ප්‍රවේගය විස්ථාපනයේ ත්වරණය හා සාමාන්‍ය වේගය. මොකද බලන්න තත්පර 10ක් කියලා කියන්නේ මෙතනලා මෙතෙන්ම යන්න 15නේ. එන්නේ මේ අතරමැද හරිය. මේ හරියට තත්පර 10 කියලා කියන්නේ. ඒක තොලේ තියාගන්න. එහෙනම් තත්පර 10කදී වස්තුවේ ප්‍රවේගය හොයන්න තියෙන්නේ. ඔම්ලකන් හතරේ සංජානන අපි නිදාමු චල සමීකරණයක්. v සමානයි u ධනේ t විස්ථාපන ගාව ගන්න ඕනේ. v කියන්නේ තත්පර 10කට පස්සේ ප්‍රවේගය u 150යි. ඍණ 10යි තත්පර 10යි. එතකොට අපිට v එනවා 50යි ms වෙනවා. හරි නේද? 50යි ms වෙන එකයි. නේද? මේ පොඩි ප්‍රශ්නයක් වුණා මෙතන. හරිනේ මම හදා දීටිය තැනට නැවත ගියොත් එතකොට එනවා 50යි තත්පර 10කට පස්සේ 50යි ms වෙන එකයි සිරස් ඉහළට තියෙන ප්‍රවේගය. හරිනේ කොහොමද සිරස් ඉහළට යන ගමන් vm තත්පර 10 කියන්නේ. ඒකත් කාට ගැලපෙන්නේ නේ. ඒතර අහනවා ඊළඟට මේ තත්පර 10 තුල විස්ථාපනය. මෙන්න මේ දුර නැවත චල සමීකරණ දාලා හදමු. අපිට ගන්න පුළුවන් ඕනනම් v වර්ගය සමාන u වර්ගය දන් දෙකයි s.
දැන් ගැටලුවක් නැහැ ඕනම සමීකරණයක දාන්න පුළුවන්. සියලුම රාශි අපි දන්නවා S සමාන U ධන V බෙදීම 2යි දාන්නත් පුළුවන්. ඒක අමතක කරන්න එපා මේ සමීකරණයක් ඈ. එතකොට U කියන්නේ 150යි V 50යි බෙදීම 2යි T තප්පර 10යි. හරි නේද? එතකොට මෙතන 200 බෙදීම 2 කියන්නේ 100යි 1000යි මීටර කියලා එනවා. ඒක අහනවා ත්වරණය කොච්චරද කියලා. මම ගොඩක් අය ඒක හරියට ලියලා තිබ්බේ නේද? මෙතන මේකේ ත්වරණය ගුරුත්වද ත්වරණය. සිරස්ස 15ට 10යි ms වෙන 2යි. ඕක ලියන්න ඕනේ. ගුරුත්ව ත්වරණය තියෙන්නේ. සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලේ. ඉතින් සාමාන්‍ය වේගය සමාන වෙන්නේ මුළු දුර කියන්නේ 1000යි තප්පර 10 තුල බෙදීම මුළු වේගය 10යි. 100යි ms වෙන එකයි. පැහැදිලි නේද කතාව? හරි. ඔන්න ඒ ගැටලුවත් හරි. අපි යමු ඊළඟ ගැටලුවට බලන්න එහෙනම්. ඔන්න එකක් තියෙනවා ඊළඟට දෙයන් ඔව්. නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුවක් 2 ms වෙන එක ඒකාකාර ත්වරණයෙන් මිනිත්තු 3ක් ගමන් කර වස්තු උපරිම ප්‍රවේගයට ළඟා වේ. එම ප්‍රවේගයෙන් තවත් මිනිත්තු 5ක් ගමන් කරයි. වස්තු ලබාගත් උපරිම ප්‍රවේගයේද මිනිත්තු 3ක් තුළ එහි විස්ථාපනයේද මුළු විස්ථාපනයේද සොයයි. නැවත රූප සටහනක් ගන්න ගන්න. ඔය එතකොට මේ ගාන පැහැදිලි වෙන්නේ. මේ බලන්න. දැන් නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තු u සමානයි 0යි. ඔන්න ඔය විදිහට අපි ගමු. 2 ms එක ඒකාකාර තොරණේ a සමානයි 2 ms වෙන දෙක ඒකාකාර තොරණේ මිනිත්තු 3ක් ගමන් කරනවා. එහෙනම් කාලය කොච්චරද? 3 වැඩි කිරීම 60යි තප්පර නේ. මිනිත්තු 3ක් කියන තප්පර කරගත්තොත් හරිය. උපරිම වේගයට ළඟා වෙනවා. අපි හිතමු v කියලා උපරිම වේගය. එම වේගයෙන් තව මිනිත්තු 5ක්. ඒක දිගටම ඒකාකාර වේගය යන්නේ මිනිත්තු 5ක්. 5 වැඩි කිරීම 60ක් එහෙනම්. ගමන් කරනවා. මුලින්ම අහන උපරිම වේගය. මෙන්න මේ චලතයට අපිට සමීකරණ දාලා v හොයන්න බැරිද? පුළුවන්. ගාව ගන්න ඕනේ නැත්නම් විස්ථාපනය එහෙනම් v සමාන u ධනයට දාන්න. ඉතින් මේකෙදි ABC කියලා ලියලා මේ භග දවසේ ABට කියලා ලිව්වොත් වඩා හොඳයි. එහෙනම් v කියන්නේ u බිඳුවයි a 2යි t 3 වැඩි කිරීම 60යි. 3 2 6යි අවරක්යි 36යි 360යි එස්නේ. ඔන්න උපරිම වේගය. පැහැදිලිද? ඊළඟට අහනවානේ මිනිත්තු තුලෙහි විස්ථාපනය කියලා. මේක විස්ථාපනයක් අහනවා. දැන් සමීකරණ දාමුද? S සමානයි u ධන v බෙදීම 2t. මේ බලන්න. u කියන්නේ බිඳුවයි v 360යි කියලා හෙව්වා. බිඳුව ධන 360 360ම තමයි බෙදීම 2 වරක් t 3 වැඩි කිරීම 60යි. හරි නේද? මෙන්න මේක අපිට සුළු කරගන්න ඕනේ. මම දාලා තියෙන එක හරි නේද? හරිනේ. එතකොට අපිට එනවා 32400ක් මීටර බලන්න. හරි නේද? මේව සුළු කරගත්තේ මේව සුළු කරගත්තේ ඉතින් මෙතන 30යි. එතකොට 90 360 වැඩි කිරීම 90 කියන එකනේ. 0.9ක් 0.9ක් 6 5යි 5ක් ඉතුරුයි 93 27යි 27යි 5යි 32යි. 32400යි. හරි නේද? ඔන්න ඒක හරි. අවසානයේ අහනවා මුළු විස්තර. මෙතන තමයි මේ දුර තමයි නේ 32400. ඒකට ඒකට මෙන්න මේ දුරක් ගන්න එපා. මේ දුර කීයද? මේක ඒකාකාර වේගෙන් යන්නේ. එතකොට BC චලතයට දුර හොයන්න දාන්න වෙන්නේ S සමානයි UT. ඒකාකාර ප්‍රවේගය නම් දාන්න තියෙන සමීකරණය මොකද්ද? S සමානයි UT. ඒ කියන්නේ ප්‍රවේගය සමානයි විස්ථාපන බෙදීම කාලය. මේක සරලව තේරෙනවනේ. තප්පරයක් තුළ ගිය විස්ථාපනය තප්පරය තුළ විස්ථාපනය වැඩි කරනවා කාලය. ඒක තුළ මුළු විස්ථාපනය නම්. එහෙනම් U කියන්නේ 360 වැඩි කිරීම T කියන්නේ 5 වැඩි කිරීම 60. පැහැදිලි වෙන කතාව. ඒක આવොත් අපිට එනවා මීටර. මෙන්න මේ විදිහට. දැන් මුළු විස්ථාපනය කියන්නේ මේ දෙක එකතු. එහෙනම් මුළු විස්ථාපනය කියලා අවසානයේ දෙන්න වෙනවා. දන්න මේක හරිය නේද කතන්දරේ. පැහැදිලි බලන්නකෝ. එතකොට
1,08,000ට 32,400ක් එකතු කරන්නයි ඕන. මුළු විස්ථාපනය එනවා. කිලෝමීටර් නම් අපිට 140.4යි කිලෝමීටර කියලා දෙන්නත් පුළුවන් නේ. මෙහෙම උත්තර දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නා කියලා ගැටලුවක් නැහැ. ඔන්න ඒ ගැටලුවත් එහෙනම් හරි නේද? අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිත් ප්‍රශ්න දෙකට යමු.